කොහොමද ඔයාලට මම අද ජීවිතේට කියන්නේ මොටිවේෂන් කෙනෙක් විදියටවත් කවුරුත් විද්‍යාඥයෙක් විදියටවත් ගුරුවරයෙක් විදියටවත් කිසිම කෙනෙක් විදියට නෙවෙයි මම ඔයාලට හොදනක් දෙන්න යන්නේ. මේ වීඩියෝ එකේ අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. කෙනෙක්ට මේ වීඩියෝ එක හරියන්නේ නැති වෙන්න පුළුවන්. සමහරක් කටට මේ වීඩියෝ එක හරියන්න පුළුවන්. මම මේ වීඩියෝ එක කරන්නේ සමාජයේ ජීවත් වෙන විවිධ පුද්ගලයන් ඉන්නවා. නම්බුකාර, ඉගෙන දුප්පත්, පොහොසත් නැත්නම් අපි සමාජ මතයක් විදිහට ගන්න විදිහට පහත් මිනිස්සු කියලා කියන්නේ. ඒ මේ හැමෝටම වෙන්න පුළුවන්. ඒත් මම මේ ගත්ත පුංචි තීරණයේදී ඔයාලා කල්පනා කරලා ඇති ඇයි මේ මිනිස්සු මම මේ විදිහට බෙදුවේ කියලා. ඒක මම බෙදපු දෙයක් නෙවෙයි. මිනිස්සු හැමෝම අද සමාජ ජීවත් වෙන මේ හැමෝම මේ පන්ති පාන්තරේ බෙදලා තියෙනවා. මිනිස්සු මේ විදිහට පහත් කරලා දාලා තියෙනවා. අරුවට සල්ලි තියනවනේ. අරුවට දුප්පත්නේ. ඒතර පහත් කුලයකනේ. පොහොසත් කුලයක කියලා මිනිස්සු වර්ගීකරණය කරලා තියෙනවා. ඒතර මම දැක්ක දෙයක් තමයි පුංචි කාලේ ඉඳලම වැඩිහිටි කාලේ, ඒ කියන්නේ මැද කාලේ මිනිස්සෙක්. ඒතකොට මේ මිනිස්සයාගේ අනාගතේ වර්තමානයේ අතීතය ගත්තාම වයසට ගියාම ඒ මිනිස්සයාගේ ස්වභාවය වෙනස් වෙනවා. ඒ මිනිස්සයා කතා කරන විදිය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ මිනිස්සයාගේ ජීවිත ආකල්ප පරිණත වේ අත්දැකීම් එක්ක මිනිස්සයා ගන්න සමාජ අත්දැකීම අන්ත බොහොමයක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි සමාජයේ ජීවත් වෙද්දී සමහරක් මිනිස්සු කියනවා නේද අපෝ ඕක කරන්නේ ඔය රස්සාව, අපෝ ඕක කරන්නේ ඔය බිස්නස් එක, අපෝ ඕක කරන්නේ මෙන්න මේ දේ, ඕකට පුළුවන් ද නැගිටින්න, ඕගොල්ලෝ පුළුවන් ද ඔය දේවල් කරන්න, ඕකගේ අම්මා තාත්තා මෙහෙමයි, ඕකගේ පෞල් පරිසරය මෙහෙමයි, ඕකට පුළුවන් ද කවදාවත් කසාද බදින්න. මේ වගේ ගොඩක් දේවල් මිනිස්සු කියනවා. මං අහන්නේ ඒ කියන මිනිස්සු ඒ දේවල් අපි ගත්තොත් අපේ ජීවිතයට ගත්තොත් එතකොට අපි අන්ත අසරණ වෙන්න පුළුවන්. ඒත් අපිට ඒක මාර ෂොක් එකක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි කල්පනා කරන්න ඕනි. ඒත් මේ මිනිස්සෙක් හරි කවුරු හරි නෝගත් කෙනෙක් හරි උගත් කෙනෙක් හරි අපිට දෙයක් කියවුවොත් අපි මොකක්ද ඒකට කරන්න ඕනි? අපි කල්පනා කරන්න ඕනි ඉස්සෙල්ලා. මොකද්ද මේ අපි කරන්න ඕනි කියන දේ. ඉතින් අපි ඉගෙන ගන්න ඕනි එකම එක දෙයක් තමයි මිනිස්සෙක් දෙයක් කිව්ව පමණින් මිනිස්සෙක් දෙයක්